ආයුබෝවන්. ඉතින් නිව්සීලන්ත වල ගත කරන 6 වෙනි දවස වන අද දවසෙත් ලස්සන තැන් වගේක් බලන්න අපි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. රොඩ්රුවවල අපි ඉන්නේ B&B එක ෆාම් එකක් මැද්දේ තමයි තිබ්බේ. ඉතින් මෙතන ගොඩක් නිදහස් වගේම නිස්කලංක තැනක්. අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ටිකක් වෙලා එළියට වෙලා හිටියා අද ගමන පටන් ගන්න කලින්. මුලින්ම අපි ගියේ ඔමනාව ෆෝල්ස් එක බලන්න. කාර් පාක් එකේ ඉඳන් විනාඩි 15ක් විතර ඇවිදන් ගියාම තියෙන ලුක්අවුට් එකට තමයි අපි යන්න හිතුවේ. කාර් පාක් එක ළඟම වොෂ්රූම් හදලා තියෙනවා වගේම දියැල්ල බලන්න යන්න තියෙන වෝකින් ට්‍රේල්ස් ලුක්අවුට්ස් වගේ දේවල් ඒවට යන්න තියෙන දුරත් එක්ක මැප් එක සඳහන් කරලා තිනවා බලන්න ඉන අයට ලේසි වෙන්න. නිව්සීලන්ත වගේ දියුණු රටවල් වල මේ වගේ වෝකින් ට්‍රේල්ස් කරන අයට හදිසි හෘදයාබාධයක් ආවොත් නැවත හෘද ස්පන්දනය යථා තත්ත්වයට ගන්න උපකාර වන AED සමහර තැන්වල හයි කරලා තියෙනවා. මේ මැප් එකේ heart symbol එකක් දාලා AED කියලා නම් කරලා තියෙන මේ වගේ උපකරණ තියෙන තැන්. හෘදයාබාධයක් ඇති වුණ කෙනෙක්ට විනාඩි 3ක් 5ක් අතර AED එකක් පාවිච්චි කිරීමෙන් ජීවත් වෙන්න තියෙන හැකියාව 70%ක් විතර වෙනකම් වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. වෝකින් ට්‍රේල් එකේ සමහර තැන්වල මෞර්ය සංස්කෘතියට සම්බන්ධ දේවල් ගැන විස්තර දාලා තියෙනවා. අපි දැන් ලුක්අවුට් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් බලමු ඔමනාව ෆෝල්ස් එක මෙතෙන්ට පේන්නේ කොහොමද කියලා. දියැල්ල බලලා එන ගමන් අපිට මගදී හම්බුනේ කවුද කියලා බලන්නකෝ. අපි ඉතින් මේගොල්ලෝ දිහා ටිකක් වෙලා බලන් හිටියා. නිව්සීලන්ත වල මේ ප්‍රදේශයේ සමයකේ රෝඩ් ට්‍රිප් එකක් කරොත්
සාමාන්‍යයෙන් මේ වගේ ලස්සනට පාට පාටින් පිපිලා තියෙන හයිඩ්‍රේන්ජියා මල් මග ඇරෙන්නේ නැති තරම්. අපේ නිව්සීලන්ඩ් වීඩියෝ සීරීස් එකේ 4 වෙනි දවසේ හයිඩ්‍රේන්ජියා මල් වල විශේෂත්වය ගැන අපි පොඩි විස්තරයක් කිව්වා. ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන් අපේ නිව්සීලන්ඩ් ප්ලේලිස්ට් එකෙන්. ඊළඟට අපි ඩ්‍රයිව් කරේ නෝර්ත් අයිලන්ඩ් එකේ සංචාරකයන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන ටවුරොංගා කියන නගරයට. ටවුරොං වල මුහුදුබඩ ප්‍රදේශයට ලං වෙද්දී පාර දෙපැත්තෙම අපිට දකින්න හම්බුනේ සංචාරකයන් ගොඩක් ගැවසෙන රෙස්ටොරන්ට්ස් පබ්ස් වගේ දේවල්. අපි මොංගනුයි බීච් එක ළඟ වාහනේ නවත්තලා ටික වෙලාවක් හිටියා. ඒ අතර බබාලා බීච් එකේ ටික වෙලාවක් සෙල්ලම් කරා. බබාලා බීච් එකේ සෙල්ලම් කරනකන් අපි ටිකක් රිලැක්ස් එකේ හිටියා. මෙතන සර්ෆින් කරන්න, ක්‍රීඩා කරන්න වගේම නිදහසේ කාලය ගත කරන්න කිවි මිනිස්සු අතර ප්‍රසිද්ධ තැනක් කියලා තේරෙන්න අපිට වැඩි වෙලාවක් ගියේ නැහැ. මුහුදු වෙරළ කෙළවරේ පිහිටලා තියෙන මවුන්ට් මොංගනූයි කියන එක්ස්ට්‍රීම් වෝල්කේනෝ එක එහෙම නැත්නම් නිර්ජීවී ගිනි කන්ද මේ මුහුදු වෙරළට එකතු කරලා තියෙන අමුතුම ලස්සනක්. ඉතින් නිව්සීලන්ත එකේ 6 වෙනි දවස මේ විදිහට ගත කරලා අපි ආයෙත් රොට්රුවා වල අපි ඉන්න Airbnb එකට ඩ්‍රයිව් කරා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි ආයෙත් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.